අපේ ක්‍රියාකාරකම්, අපේ ප්‍රතිපත්තීන්, අපේ තීන්දුව తీරන, අපේ සම්මුතීන් මේ සියල්ල අපි අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කරනවා. එය තමයි මෙවැනි යුද්ධයකදී ශ්‍රී ලංකාව මාතෘභූමි අනන්‍යතාවයත් ගෞරවයත් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමත් ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන ක්‍රමවේදය කිසිසේත්ම වචනකින් හෝ බොහෝ අය බොහෝ දේවල් කියනවා. අදක මේ පාර්ලිමේන්තුවේ පැය 11කට කලින් ගෙනාව නම් බේර ගන්න තිබුණු බොරු කතා කියනවා. ඉතාමත් අසත්‍ය චෝදනා. මා හිතනවා මේ පාර්ලිමේන්තුවේදී විශේෂම අනිත් ඕන හැක ඩීසල් ප්‍රශ්න, ආහාර ප්‍රශ්න ඕන තරම් දේවල් කියන අපේ ප්‍රශ්න. රටේ ප්‍රශ්න. හැබැයි මෙවැනි ප්‍රශ්නයේදී ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් වැදගත් තීරණාත්මක සන්ධිස්ථානයක ලෝකයේ කැළඹෙමින් තිබෙන වෙලාවක අපි සත්‍ය කියන කියලා මම ඉල්ලා සිටිනවා. එනිසා අසත්‍ය චෝදනා එල්ල කිරීම කුමක්ද කරන්නේ? නෑ ශ්‍රී ලංකා ආණ්ඩුව මගහැරීම විසින් තමයි පළමු නෞකාව බිලි වුණේ කියලා මතයක් හදන්න. ඒ සාහසිකයි. ඒ අමානුෂිකයි. ඒ ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් අන්ත ප්‍රතිගාමී ක්‍රියාවක්. හොඳට මතක තියාගන්න. අනිත් ඒවා මට කියන ඒවා අපේ අගමැතිතුමීට කියනවා මේ පාර්ලිමේන්තුවේ ඒවා අපිට ඒවා ගණන් ගන්නවත් නැහැ හොඳේ. හැබැයි මේ ප්‍රශ්නේදී මම කියන තමුන් වහන්සේලා මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.